ඔබ යාඥාව ගැන බොහෝ කරුණු අසා තිබෙනවා වෙන්න පුළුවන්. ඔබ යාඥා කරන කෙනෙක් වෙන්නත් පුළුවන්. යාඥා නොකරන කෙනෙක් වෙන්නත් පුළුවන්. කෙසේ හෝ මගේ මේ වෑයම මේ කෙටි පණිවිඩය තුළින් ඔබ තුළ යාඥාවට උනන්දුවක් ඇති කරන්නටයි. යාඥාවෙන් අත්කරගන්න පුළුවන් බලවත් ප්‍රතිඵල ගැන ඔබව දැනුවත් කරන්නටයි. බොහොම ඉස්සර කාලෙක එක්තරා දක්ෂ විශේෂඥ වෛද්‍යවරයෙක් සිටියා. මෙතුමා වෛද්‍ය සේවය තුළ කළා වූ බලවත් වික්‍රමාන්විතයන් නිසා එතුමව ඇගයීමකට පත් කරන උත්සවයක් සංවිධානය කර තිබුණා. මේ උත්සවය සඳහා මෙතුමට ගුවනින් ගමන් කරන්නට සිද්ධ වෙනවා. ගුවන් යානාවකට නැගී ගමන් යන මෙම වෛද්‍යවරයාට මේ ගුවන් ගමනේ යන්නට පුළුවන් වුණේ පැයක කාලයක් පමණයි. මන්ද ඔහු ගමන් කරපු ගුවන් යානාව හදිස්සියෙම යම් කාර්මික දෝෂයකට ලක් වෙනවා. ඒ නිසා ඒ අසල ගුවන් තොටුපළකට හදිස්සි ගොඩබෑමකට මේ ගුවන් යානාව ලක් වෙනවා. මේ තත්ත්වය ගැන මේ වෛද්‍යවරයා තුළ ඇතිවෙන්නේ මහත් කනස්සල්ලක්. ඒකට හේතුව තමා යා යුතු ස්ථානයට නිසි වේලාවට යෑමට නොහැකි වෙයි කියන බිය ඔහුගේ සිතට දැනෙන නිසා. ගුවන් තොටුපළ කාර්ය මණ්ඩලයෙන් කරුණු විමසන මේ වෛද්‍යවරයාට දැනගන්නට ලැබෙනවා ඔහු යා යුතු ස්ථානයට ඊළඟ ගුවන් යානාව තිබෙන්නේ තව පැය 15කට පසුවයි කියලා. නමුත් ඔහු කාර් රථයකින් ගමන් කෙරුවොත් පැය 5කින් පමණ ඔහුට ඔහුගේ ගමනාන්තයට යන්න පුළුවන් බව ඔහු දැනගන්නවා. ඒ නිසා ඔහු කාර් රථයකින් ඔහුගේ ගමන් ආරම්භ කරනවා. පැයක දෙකක පමණ ගමන් යන ඔහු හදිස්සියෙම ඊ타මත්ම බලාපොරොත්තු නොවුණු කාලගුණික විපර්යාසයකට ලක් වෙනවා. අධික වැසි කඩා වැටෙනවා. සුලිසුලන් තත්ත්වයක් ඇති වෙනවා. මේ තත්ත්වයේ උඩ තවදුරටත් මේ වෛද්‍යවරයාට මේ වාහනය ධාවනය කරන්නට අපහසු බව වැටහෙනවා. හෙමින් හෙමින් ගමන් යන ඔහුට වැටහෙනවා රාත්‍රී කාලය උදා වෙන බව. මෙවැනි කාලගුණික තත්ත්වයකින් ඉදිරියට යෑම තරමක් අනතුරුදායක නිසා ඒ අසල තිබුණු කුඩා නිවසක් ඔහු දුටු බැවින් ඔහු එම ස්ථානයේ යම් රැකවරණයක් බලාපොරොත්තුව යනවා. ඔහු දොරටු තට්ටු කරනවා. ඇතුලෙන් හඬක් ඇසෙනවා. දොර ඇරලා තියෙන්නේ ඇතුළට එන්න කියලා. ඔහු දොර විවෘත කරගෙන නිවසට ගියාම ඔහුට දකින්නට ලැබෙන්නේ මහලු කාන්තාවක්. මේ මහලු කාන්තාවගෙන් මේ වෛද්‍යවරයා අහනවා මට පොඩි උදව්වක් කරන්න පුළුවන්ද? මගේ දුරකථනය මට charge කරගන්න පුළුවන්ද? ඒ කාන්තාව උට කියනවා මහත්මයා අපි දැන් මාස කීපයක් තුළ විදුලි බලය නැතුවයි සිටින්නේ. හේතුව අපට විදුලි බිල ගෙවා ගන්නට වත්කමක් නැහැ. මටත් ඉතා වැදගත් දුරකථන ඇමතුමක් ගන්න තියෙනවා. ගන්නට විදියක් නැහැ. ඉන් අනතුරුව මේ කාන්තාව මේ වෛද්‍යවරයාට ඇගේ ආගන්තුක සත්කාරය දක්වනවා. ඇය දන්නේ නැහැ ඔහු වෛද්‍යවරයෙකු බව. මේ නිවසේ ටික වෙලාවක් රැඳිලා ඉන්න වෛද්‍යවරයාට පේනවා මේ මහලු කාන්තාව කුඩා දරුවෙක් ළඟ දන ගසමින් යාඥා කරන බව. මන්ද ඒ දරුවා රෝගී තත්ත්වයෙන් පෙළෙන නිසා.
ඇගේ යාඥා කාලය නිමා වුණාට පසුව වෛද්‍යවරයා ඇයට කියනවා යාඥාව විතරක් මදි. මේ ළමයාව රෝහලට අරගෙන යන්නට වෙනවා. මේ කාන්තාව ඌට කියනවා මහත්මයා මම මේ දරුවව රෝහලට රැගෙන යා යුතුයි. නමුත් ඔහුට ඇවිදින්නට බෑ. ඔහුගේ කශේරුකාව අසල විශාල ගෙඩියක් ඇති වෙලා තියෙනවා. අපිට ඒ ශෛල කර්මයට වියදම් කරන්න මුදලුත් නැහැ. ඊයේ දවසේ අපට හිතවත් කෙනෙක් මේ තත්ත්වය ගැන ආරංචි වෙලා ටිකක් දුර ප්‍රදේශයක ඉන්න විශේෂඥ වෛද්‍යවරයෙක්ගේ දුරකථන අංකයක් මට ලබා දුන්නා. එතුමට කතා කරන්නයි මට උවමනාව තිබුණේ. හැබැයි මට එතුමාව හමු වෙලා එතුමට කියන්න ඕන මට කියලා තියෙන්නේ මේ පුංචි ගේ විතරයි. ඒක ඉලව්වට තියාගෙන මේ දරුවට ශෛල කර්මයක් කරලා සුව කළ හැකිද කියලා මට අහගන්නට ඕන. වෛද්‍යවරයා කියනවා මේ මහලු කාන්තාවට ඒ වෛද්‍යවරයාගේ දුරකථන අංකය මට කොළ කෑල්ලක ඔබ ලියලා දෙනවද? මම උත්සාහ ගන්නම් ඒ දුරකථන අංකයට කතා කරන්න. මේ මහලු කාන්තාව ඒ දුරකථන අංකය කොළ කෑල්ලක ලියලා මේ වෛද්‍යවරයාට දෙනවා. වෛද්‍යවරයා මේක බලනකොට ඔහුගේ ඇස් අදාහ ගන්නට උට බෑ. හේතුව ඒ තියෙන්නේ ඔහුගේ දුරකථන අංකයයි. වෛද්‍යවරයාට තේරෙනවා ඔහුට මේ ගමන යෑමට සිදුවුණු හැම බාධාවක්ම සිදුවුණේ මේ මහලු කාන්තාව දෙවියන් වහන්සේට කරපු යාඥාවේ ප්‍රතිඵලයක් නිසායි. ඔහුව ඇය වෙතට යොමු කරවන්න මේ සියලුම බාධක උන්වහන්සේ පාවිච්චි කළ බව ඔහුට වැටහෙනවා. ඔහු වගකීම බාර ගන්නවා නොමිලේ ඒ ශෛල කර්මය මේ දරුවට කරන්නට. ප්‍රේමවන්තය ශුද්ධ බයිබලයේ මාර්ක් 11 වෙනි පරිච්ඡේදයේ 24 වෙනි පදය මම ඔබට කියවන්නම්. එබැවින් නුඹලාට කියමි නුඹලා යාඥා කොට ඉල්ලන මොනම දෙයක් වුවත් සියල්ල නුඹලාට ලැබුණේයයි අදහපල්ලා. ඒවා නුඹලාට ලැබෙන්නේය. ප්‍රේමවන්තය ඔබ යාඥා කොට ඉල්ලන සියල්ල දෙවියන් වහන්සේගේ කැමැත්ත හා වචනයට එකඟ නම් උන්වහන්සේ පොරොන්දු වෙනවා ඔබට ඒක ලබා දෙන්න. යෙරමියා 33 3 වෙනි වගන්තිය මට යාඥා කරපන්න. එවිට මම නුඹට උත්තර දෙයි. නුඹ නොදන්න මහත් වූ අමාරු දේ නුඹට පෙන්වන්නෙමි. මෙහෙම කියන්නේ බොරු නොකියන දෙවියන් වහන්සේ. මේ පොරොන්දු ඔබට දෙන්නේ සියලු බල ඇති තැනන් වහන්සේ. ඔබ ගැන සලකන තැනන් වහන්සේ. ඔබට ප්‍රේම කරන තැනන් වහන්සේ. ඒ නිසා යාඥාවෙන් මහත් දේ අත්කරගන්නට ඔබටත් පුළුවන්. මගක් නැහැයි කියලා ඔබ හිතනකොට මනුෂ්‍යයා සමග කළ නොහැකි දේ ඔබේ ජීවිතයටත් පැමිණෙනකොට යාඥාව කරනකොටගෙන මහත් පුදුම දේ දෙවියන් වහන්සේට කළ හැකි බව ඔබටත් අත්දකින්නට පුළුවන් වෙයි. මේ පණිවිඩය ඔබව බලවත් ලෙස යාඥාවට පොළඹවන්නට ස්වාමින් වහන්සේම පාවිච්චි කරන සේක්වා. ඔබ සියලු දෙනාටම ජයග්‍රාහී දවසක් ප්‍රාර්ථනා කරනවා.